හායි අද අපි බලන්නේ රසම රස පම්කින් සුප් එකක් හදාගන්නේ කොහොමද කියලා. අද මම මේ සුප් එකට වට්ටක්ක 700ක් විතර ගන්නවා. රතු ලූණු කෝපයක් විතර ගන්නවා. සුදු ලූණු බික් 5ක් විතර ගන්නවා. අමු මිරිස් එකක් ගන්නවා. මොකද ඒ අමු මිරිස් හරිම සැර නිසා. කරපිංචා 5ක් විතර ගන්නවා. ආය සෙලරි ගන්නවා ග්‍රෑම් 100ක් විතර. මේ සෙලරි එක අපිට ෆුඩ් සිටි වල ගන්න පුළුවන්. අනිත් එක මේක තමයි පම්කින් සුප් එකටම ස්පෙෂල් ටේස්ට් එකක් ගේන්නේ. ඒකත් එක්ක අපිට බටරුත් ඕනේ. මම මේක හදන්නේ ප්‍රෙෂර් කුකර් එකේ. එතකොට ප්‍රෙෂර් කුකර් එක ලිපේ තියලා ඒකට බටර් ටිකක් දානවා. බටර් ටික රත් වුණාට පස්සේ රතු ලූණු ටික දානවා. රතු ලූණු ටික අර බටර් එකේම ටිකක් තෙම්පරාදු කරනවා. භාගයට තෙම්පරාදු වෙනකොට අපි ඒකට අමු මිරිස් එකත් එකතු කරගන්නවා. ඊට පස්සේ අපි සුද්ධ කරලා තියාගත්ත සුදු ලූණු ටිකත් ඒකට දානවා. ඒවා කපන්න අවශ්‍ය නැහැ මොකද අපි පස්සේ මේ ටික ඔක්කොම ග්‍රයින්ඩ් කරන නිසා. ඒ බටර් එකේම ටිකක් තෙම්පරාදු කරගන්නවා. ඊට පස්සේ කරපිංචා ටිකත් ඒකටම දානවා. අපි මුළු කරපිංචා එකම තමයි දාන්නේ. ඊට පස්සේ ඒකටම එකතු කරනවා අපි සුද්ධ කරලා තියාගත්ත සෙලරි ටික. දැන් ඔයාලට පේනව නේද? ඒක අර පොඩ්ඩක් වාගෙට වාගේ අර ස්ටෙම් එක කපලා ඒක හොඳටම සුද්ධ කරලා මේක දානවා. මොකද සමහර වෙලාවට ඒකේ පස් වගේ තියන්න පුළුවන්. ඒ නිසා හොඳට සුද්ධ කරලා මේ තෙම්පරාදුවටම දාගන්නවා. ඒකටම එකතු කරනවා මම කපලා තියාගත්ත වට්ටක්කා ටික. වට්ටක්කා ටික හොඳට සෝදලා කපලා ලුණු වතුරේනොත් ටික වෙලාවක් තියලා තමයි මම මේකට පාවිච්චි කරන්නේ. මොකද වට්ටක්කා හැමතැනම ගෑවෙනවානේ. ඒ නිසා හොඳට ලුණු වතුරින් සෝදලා තමයි මම මේ සුප් එකට අරගන්නේ. ඊට පස්සේ ඒකට අවශ්‍ය ප්‍රමාණයට වතුර දානවා. ඒකටම එකතු කරනවා ලුණු කුඩු තේ හැඳි භාගයක් විතර එකතු කරනවා. පස්සේ ඕනේ නම් අපිට දාගන්න පුළුවන්. ඊට පස්සේ ඒකට එකතු කරනවා ගම්මිරිස් ටිකක්. අපිට ඒ ටිකත් පස්සේ ග්‍රයින්ඩ් කරගන්න පුළුවන්. ඒකත් එක්කම සූදුරු ටිකත් අරගෙන අතේ පොඩි කරලා ඒකත් එකතු කරගන්නවා. ඊට පස්සේ ඒ ටික ඔක්කොම හොඳට මික්ස් කරලා ටික වෙලාවක් රත් කරගන්නවා. ඊට පස්සේ ඒකට මූඩියක් දාලා වෙයිට් එක දාලා එක විසිල් එකක් එනකන් ලිපේ තියනවා. ඊට පස්සේ ප්‍රෙෂර් එක අඩු වෙනකන් තියලා අපි අරලා බලනවා. ඊට පස්සේ මං ටික වෙලාවක් ඒකේ රස්න යනකන් නිවෙන්න තියනවා. ඊට පස්සේ ඒ ටික ඔක්කොම මික්සි ජාර් එකට දාලා වෙට් ජාර් එකට තමයි දාන්නේ. දාලා ඒකට වතුර ටිකත් එකතු කරලා අපි හොඳටම ග්‍රයින්ඩ් කරගන්නවා. දැන් බලන්න අපේ පම්කින් සුප් එකේ කන්සිස්ටන්සි එක හොඳටම අර මේ උක්කු ගතියට තමයි එන්නේ. ඒක තමයි. එතකොට ඒකේ දාපු සෙලරි එක ඔක්කොම එකට එක මික්සලා ලස්සනටම එනවා. ඊට පස්සේ මම ඒ ටික ඔක්කොම ප්‍රෙෂර් කුකර් එකට දාලා ආයෙත් රත් කරනවා. මේ වෙලාවේ ලිප ලෝ ෆ්ලේම් එකේ තමයි තියන්නේ. අපේ ග්‍රයින්ඩර් ජාර් එකත් හොඳට සෝදලා ඒකේ වතුරත් එකතු කරනවා. තවත් අපිට වතුර ඕනේ නම් ඒ ටිකත් එකතු කරලා පොඩ්ඩක් රත් කරගන්නවා. ඒකටම ෆ්‍රෙෂ් මිල්ක් ටිකක්වත් එකතු කරගන්නවා. ඒ කියන්නේ කෝප භාගයක් විතර ඒකට එකතු කරගන්න පුළුවන්. ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරාට පස්සෙත් හැඳි ගාගෙනම ඉන්න ඕනේ. අරක ගොඩාක් ලිප ලොකු ෆ්ලේම් එකේ තියන්න හොඳ නැහැ. ලෝ ෆ්ලේම් එකේම තියලා හැඳි ගාගෙනම ඉන්න ඕනේ. ඒ ටික රත් වුණාට පස්සේ අපේ සුප් එක රෙඩි වෙනවා. බලන්න අපේ පම්කින් සුප් එක කොච්චර ලස්සනට ඇවිල්ලාද කියලා. මම ඇත්තටම කියනවා නම් මේ පම්කින් සුප් එක නම් 5 ස්ටාර් හොටෙල් එකකට ගිහිල්ලා ඉන්න වෙලාවේ තමයි මේ සුප් එක බිව්වේ. මට එදා ඉඳලා මේක හදාගන්න හරිම ආස හිතුණා. මං ඒ යාළුවාගෙන් අහගෙන තාවා මේ සුප් එක හදාගන්නේ කොහොමද කියලා. ඊට පස්සේ මම ඇවිල්ලා ගෙදරදීත් නිතරම හදනවා. සමහර වෙලාවට අපේ දරුවෝ මේ වට්ටක්කා කන්න ආස නැහැනේ. දැන් මේ විදිහට හදලා දුන්නාම කිසිම ප්‍රශ්නයක් නැහැ. හොඳටම මේ සුප් එක බොනවා. මේ පම්කින් සුප් එකත් එක්ක කන්න මම සොසේජස් ටිකක්වත් නිකන් ෆ්‍රයි කරගන්නවා. ඒකත් එක්කම පාන් ටිකක්වත් ටෝස්ට් කරගන්නවා. අද නම් මම ගත්තේ නෝමල් පාන් ටිකක් තමයි. ඒ කියන්නේ ස්ලයිස් කරපු නෝමල් පාන් එක. ඔයාලා කැමති නම් සෑන්ඩ්විච් පාන් උනත් අරගෙන හොඳටම බටර් ටිකක් දාලා දෙපැත්තට ටෝස්ට් කරලා අරගන්න පුළුවන්. දැන් මේ විදිහට මේ කම්බෝ එකට නම් අපේ ළමයි හරිම ආසයි. එතකොට සුප් එකයි සොසේජස්ුයි ඒකත් එක්කම ටෝස්ටඩ් බ්‍රෙඩ් එකයි ඒකත් එක්ක ෆෘට්ස් එකතු කරගෙන අපේ ඩිනර් එක නම් හරිම රසට යනවා.
මේ බලන්න අපේ ඩිනර් එක කොහොමද කියලා. හරිම ටේස්ටි සිම්පල් ඩයට් එකක් තමයි රෑට අපි ගන්නේ. ඇත්තටම වට්ටක්කා එකේ ගොඩාක් නියුට්‍රියන්ට්ස් තියෙනවනේ. නිසා මේ වගේ සුප් එකක් හදාගෙන සතියට එක්වරක් හරි හදාගත්තා නම් හොඳයි කියලා හිතෙනවා. මම නම් අනිවාර්යයෙන්ම සතියට එක සැරයක් හදනවාමයි. අද අපේ ඩිනර් එක මම අවුට්ඩෝර් කිචන් එක පැත්තෙන් තමයි ගත්තේ. බලන්න මේ ෆුල් මූන් නයිට් එකේ මේ සුප් එකත් එක්ක ලස්සනයි නේද? ඔයාලාත් මේ වගේ සුප් එකක් හදාගෙන ඒකේ රස කොහොමද කියලා මාත් එක්ක ෂෙයා කරගන්න. මේ වගේ රසම රස රෙසිපිස් ඔයාලට ඕනේ නම් තුෂ් හෝම් කුකින් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. Thank you.